පින්වතුනි ඔබ සියලු දෙනාම මේ මොහොත තුලදී සූදානම් වෙන්නේ තමන්ගේ දුකට සැපට තමන් එක්ක ජීවත් වෙලා මීට 3 මාසයකට කලින් මිය යන්නට යෙදුණු ඒවී ප්‍රේමාවති මෑණියන්ව සිහිපත් කරලා අපිට මේ සංසාර ගමනක් තුල මේ ජීවත් වෙන්නා වූ උතුම් මිනිස් ආත්මයක් තුල කරන්නට පුළුවන් උපරිම අපිට දෙන්නට පුළුවන් උපරිම පැයක් තමන්ගේ අම්මා වෙනුවෙන් කරන්නට. මොකද මේ ජීවිතය තුළ අපි ජීවත් වෙලා ඉන්න කාලයකදී අපේ ඥාතීන්ට අපේ හිතවත්තුන්ට අපි කැමති ඕනම දෙයක් අපි හිතමු කොහේ හරි වන්දනාවක් යන්නට කැමතියි කියලා අපිට එක්කන් යන්නට පුළුවන්. ඒ අම්මාට තාත්තාට කැමති කෑමක් බීමක් අවශ්‍යතාවයක් තියෙනවා නම් ලබා දෙන්නට පුළුවන්. නමුත් කවුරු හරි තමන්ගේ ජීවිතයක් තුළින් මිය ගියාට පස්සේ අපිට කිසිම දාක ඒ දේවල් කිසිම හේතුවක් නිසා දෙන්නට බෑ. එහෙම කරන්නට පුළුවන්කමකුත් නැහැ. අපිට කරන්නට පුළුවන් මේ සංසාර ගමනට වැදගත් උතුම් මහා සංඝරත්නයේ මූලිකත්වයේ තියාගෙන කරන්නා වූ පින්කම් තුළින් අපි ලබන්නා වූ ආනිසංස පුණ්‍යානුමෝදනා කිරීමම පමණයි. ඒ ඇරෙන්නට කිසිම දෙයක් කිරීමක් තුළ අර අම්මාට වැදගත්කමක්වත් අපේ ජීවිතයට වැදගත්කමක්වත් නැහැ. අන්නේ ගුණ සුවඳ දන්න නිසා තමයි ඔබ අද කෝවින්න විහාරස්ථානයේ මූලිකත්වයේ තබාගෙන මෙම පින්කම් කරලා ඒ අම්මාට පුණ්‍යානුමෝදනා කරන්නට හිතුවේ. පින්තුනි මේ ජීවිතය තුළ අපිට ස්ථීර වශයෙන් බැඳීමක් හම්බුණා නම් අපි හිතන්නා වූ සසර බැඳීමකට ලක්ුණා නම් ඒ අම්මාම පමණයි අපේ ජීවිතේ. අපේ කවදාවත් හිතන්නේ නැති විදිහට අම්මා අපි වෙනුවෙන් කොච්චරනම් දුක් විඳිනවාද දුක් විඳලා තිබෙනවාද කියන එක අපේ දූ දරුවන්ටත් තේරෙන්න දෙමව්පියෝ වෙන්නට ඕන. අන්නේ තමන්ගේ අම්මා ඒ කරන්නා වූ කැපකිරීම කොච්චරනම්ද කියනවා නම් ඔබ හිතන්නට ඕන අර අම්මා තමන්ගේ දරුවාව තමන්ගේ කුස තුල තියාගෙන ඉන්නා වූ මාස ප්‍රමාණය අනුව අම්මා ඒ මාස 10 තුල කන්නේ මොනවාද? අම්මා බොන්නේ උණු වතුරද ඇල් වතුරද? අම්මා තමන්ගේ ජීවිතය තුල හැසිරෙන්නේ කොහොමද කියන එක අම්මගේ පැත්තෙන් නෙමෙයි හිතන්නේ දරුවාගේ පැත්තෙන්. ඒකනේ අම්මා කෙනෙක් උණු වතුර ටිකක් බිව්වත් ඒක නිම ලබන්නේ නේ. ඒ මාස 9 10 තුල අම්මා කොච්චර කැපවීමක් කරනවාද? අම්මා කොයි වගේ අපි වෙනුවෙන් බලාපොරොත්තු ගොඩක් රැස් කර ගන්නවාද කියන එක අපේ දූ දරුවෝ තේරුම් ගන්නට ඕන. බොහොම හොඳ කාරණාවක් පන්සල තුලින් මතක් කරන්නට යෙදුණා. තමන්ගේ දුව අම්මා වෙනුවෙන් කර යුතු සියලුම කැපකිරීම කෙරුවා වගත් අම්මාව හොඳින් රැක බලාගත්තු වගත් පන්සලේ අපේ කෝවින්න විහාරස්ථානයේ විහාරාධිකාරී කෝවින්නේ අමරවිසුද්ධි පණ්ඩිත හාමුදුරන් වහන්සේ විසින් කියන්නට යෙදුණා. පින්වතුනි අපේ මේ ජීවිතය තුළ අම්මා තාත්තා කියන්නේ අපේ ජීවිතයට වැදගත් බොහෝම ලස්සන බැඳීමක්. ඔබ හිතන්නට ඕන අම්මා කෙනෙක් අපි වෙනුවෙන් ඒ කරන්නා වූ කැපකිරීම අපිට මේ ජීවිතයක් තුළ මුදල්වත් වෙන කිසිම දෙයක් තුලවත් සමාන කරන්නවත් අම්මාට ඒ කරන්නා වූ කැපකිරීමට දෙන්න පුළුවන් කමක්වත් නැහැ. අපිට කරන්නට පුළුවන් නම් කරන්නට පුළුවන් අම්මාගේ අවසාන කාලය තුල අම්මාව රැක බලාගෙන ඒ කරන්නා වූ බෙහෙත් කටයුතු තිබෙනවා නම් ඒ ටික කරලා අම්මාව රැක බලා ගැනීම විතරයි. එහෙම කෙරුවත් අපේ අර අම්මාට තියෙනා වූ ණයෙන් පින්වතුනි නිදහස් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා ඒ ණයෙන් නිදහස් කරන්නට කාරණා ඒ කාරණාවන් එක්ක අම්මා අපි හිතමු දහමක් තුල පිහිටා නැත්නම් අන්න අම්මව අපි ඒ දහම තුලට ගන්නවා නම් අම්මාගේ ණය අපිට නිදහස් කරන්නට පුළුවන් කියලා කියනවා. නමුත් මේ ජීවිතයක් තුල අපිවත් හොඳ ආගමක් තුල ඒ කරන්නා වූ කටයුතු කරන්නේ අපේ අම්මලා. අන්න එහෙම අම්මලාට පින්වතුනි මේ කරන්නා වූ පින්කම් අපි අනිවාර්යයෙන්ම කළ යුතුයි, දන් දිය යුතුයි. මොකද ඔබ හිතන්න අද අපි ජීවිතය තුළ
තමන්ගේ අවුරුදු 29ක් 25ක් අතර කසාද බඳිනවා කියලා. ඒ බැඳලා අපි අම්මාට තාත්තාට ඒ කරන්නා වූ කැපකිරීම කරන්නේ නැහැ කියලා අපි හිතමු. මොකද මේ ලෝකයක් තුල මෙච්චර වැඩිහිටි නිවාස ප්‍රමාණයක් නැත්තම් අද ප්‍රවෘත්ති තුල අම්මා පාරේ දමා යන අම්මාට ගහන අම්මාට අත උස්සන ඒ වගේ කටයුතු අපිට පෙනෙන්නට නැහැ. තමන්ගේ දූ දරුවෝ ඒවා මනසින් ක්‍රියාත්මක කෙරුවා නම් ඔබ හිතන්නට ඕන අපි යම් කිසි හේතුවකින් කසාදයක් බැඳලා යන්නත් ඒ ගිහිල්ලා ඒ කටයුතු කරන්නත් අපි ආදරයක් කරනවා නම් ඒ ආදරය තුල ආදරය කරන්නත් හේතුව කවුද? අම්මා තාත්තානේ. එදා අම්මයි තාත්තයි ඔබව හම්බෙච්ච වෙලාවේ කොහේ හරි පාරක් අයිනේ හරි කොහෙට හරි දාලා ගියා නේ. අද ඔබට ඔය කරන්නා වූ කිසිම දෙයක් කිරීමට හැකියාවක් තිබෙන්නේ නැහැ. අම්මලා තාත්තලා තමන්ගේ කන්නට තිබෙන්නා වූ බත් පිට හරි තමන්ගේ දරුවන්ට දීලා බඩගින්නේ ජීවත් වෙන ඔබ හිතන්න තමන්ගේ අම්මා රැට කෑම කාලා තාත්තා වැට්ට ගිහිල්ලා එනකන් තමන්ගේ කෑම එක බෙදාගෙන තියන් ඉඳලා අම්මා එදා රැට එක්ක කෑම ටිකක් නැහැ එක්කෝ මට බඩගිනි නැහැ කියනවා නම් එදාට අර බත් හට්ටිය තුල බත් තිබුණේ නැහැ. මොකද අම්මලා ඒ වගේ කැපකිරීම කරන දූ දරුවෝ වෙනුවෙන් අප්‍රමාණව වෙහෙසෙන මේ සංසාරේ බැඳීම. අන්න ඒක හොඳට අපි තේරුම් ගන්නට ඕන. මොකද බුද්ධ කාලය තුලත් ඔබ හිතන්න එදා අර අඟුලිමාලගේ ජාතක කතාව තුල ඔබ හිතන්නේ අම්මා මරණය අතේ තියාගෙන තමයි අඟුලිමාලව බේරා ගන්නට යන්නේ. මොකද්ද? අම්මලාගේ පපුව දරුවෝ වෙනුවෙන් උණු වෙනවා කියන එකට සාක්ෂි තමයි එතන. අපිට මේ ලෝකයක් තුල ඒවා හොඳට තේරුම් ගන්නට පුළුවන් මනසක් හම්බෙලා තිබෙනවා. අපි ඒක තමයි අර සතුන්ගෙනුත් නේද? අපි පැවතිලා ඊට වැඩිය මොලයක් තියෙන හින්දා තමයි අද අපි මිනිස්සු වෙලා ඉපදිලා තිබෙන්නේ. අන්න ඒ නිසා ඉස්සෙල්ලාම තේරුම් ගන්නට ඕන මොන දේ කෙරුවත් අම්මාගේ තාත්තාගේ ජීවිතයක් තුළ අම්මා හැසිරෙන්නේ කොහොමද? තාත්තා හැසිරෙන්නේ කොහොමද කියන එක දූ දරුවෝ වශයෙන් දූ දරුවන්ට පාලනය කරන්නට පුළුවන්වත් පාලනය කරන්නට යන්න ඕන කාරණාවක් වන්නේ නැහැ. මොකද ඒවා තමන්ගේ ජීවිතයක් තුළ දෙමව්පියන්ට බලා ගන්න දීලා අම්මගේ තාත්තගේ හැසිරීම මොකද්ද? ඒ දෙන්න ජීවත් වෙන්නේ කොහොමද? කැතද ලස්සනද? සුදුද නැත්නම් මට කොහෙට හරි එක්කන් යන්න පුළුවන්ද බෑද කියලා හිතනවාට වැඩිය තමන්ට ඉන්නේ කොහොම අම්මා කෙනෙක්ද? ඒ අම්මාව රැක බලා ගන්න එක තමයි මේ ලෝකයක් තුල කරන්නට පුළුවන්. මොකද ඔබ හිතන්න මේ ලෝකේ කොච්චර දූ දරුවෝ ඉන්නවද? අම්මා තාත්තා නැති, කන්නට බොන්නට නැති. ඒ දූ දරුවෝ කොහොම හරි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පතන දරුවෝ. නමුත් අපිට ඉඳලත් අපිට අම්මාගේ තාත්තාගේ ගුණ සිහිපත් වෙන්නේ නැහැ. අපි සිහිපත් කරන්නේ නැහැ. අන්න ඒ නිසා ඉස්සෙල්ලාම තමන්ගේ අම්මාව තාත්තාව තමන්ගේ හදවතක් තුලට අරන් මේ ජීවිතයක් තුල තේරුම් ගන්නට ඕන. පින්වතුනි, අපි සියලු දෙනාම මිනිස්සයෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. උන්වහන්සේ අපිට පෙන්වා දීපු අඩිපාරක් තුල උන්වහන්සේ පෙන්වා දීපු දහමක් තුල අපි එක දහඩිය බිඳක් හෝ කැප කරලා මේ ගමන යා යුතුමයි. නැත්නම් අපි මේ ජීවිතයක් තුල කරගත්තේ නැති කරගන්නට තිබුණු ලොකු කාරණාවක් මග හැරෙනවා. ඔබ හිතන්න අපිට බලන තැන පෙනෙන තැන මිනිස්සුયો ඉන්නවා, මිනිස්සු ඉන්නවා. අපි හිතනවා අපේ හිතට එනවා මිනිස්සු නම් මොකද්ද? මිනිස්සුયો නම් හැමතැනම ඉන්නවා නේද කියලා අපි හිතන්නට පුළුවන් අපිට හිතෙනවා. නමුත් පින්වතුනි, අපේ ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට පහදලා දෙනවා මේ උතුම් වූ මනුස්ස ආත්මයක් අපිට ලැබෙන්නේ කොහොමද? ඒකට කොච්චරනම් පිනක් තිබෙන්නට ඕනද? ඒක කොයි වගේ ලොකු පිනක් හින්දා හම්බෙනවාද? ඒක රැක බලා ගන්න ඕනා නේද කියන්නේ. පින්වතුනි, බුදුහාමුදුරුවෝ දවසක් මේ මහ පොළොවෙන් එක පස්පිඩක් තමන්ගේ අතට දෝතට අරගෙන මහා සංඝරත්නයට දේශනා කරනවා. මහණෙනි, මම මේ අතට ගත්තා වූ පස්වල්පය වගේ ප්‍රමාණයක් විතරයි මේ ජීවත් වෙලා ඉන්න මිනිස්යන්ගෙන් මිය ගියාට පස්සේ අහපව් මනුස්ස දේව වගේ උතුම් ආත්ම භාවයක් ලබන්නේ කියන එක.
ඔබ හිතන්නට ඕන අර බුදුහාමුදුරුවෝ මේ මහ පොළොවෙන් ගත්තේ කොයි වගේ පස් ප්‍රමාණයක්ද? අතට බොහෝම අහුවෙන ස්වල්පයක් නේ. ඔබ හිතන්න මේ ලෝකයක් තුල කොච්චරනම් පස් තිබෙනවාද උදාහරණයකට අරන්. අන්න ඒ වගේ ප්‍රමාණයක් මේ සංසාරයේ සසර ගමන තුල මනුස්ස වෙලා ඉපදෙන්නේ නැති වගේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. අන්න ඒ නිසා මේ ලැබිලා තිබෙන මිනිස් ආත්මය මේ ලැබිලා තියෙන අවස්ථාව ඔබට මේ ජීවිතයක් තුළ ලොකු පිනකට මේ සංසාරේ ලොකු පිනකට ලැබිච්ච දෙයක්. අන්න ඒක හොඳට මතක තියාගෙන තමන්ගේ ඔළුවට දාලා සිහිපත් කරගන්නට ඕන මොන දේ තිබුණත් අපි මේ මිනිස්සුયો වෙලා ඉපදිලා තියෙන්නේ සංසාරේ කරගත්ත ලොකු පිනකට කියලා. ඔබ හිතන්න අර මිය යන සත්වයන්ගෙන් බුදුහාමුදුරුව අතට ගත්ත පස්වල්පය වගේ ස්වල්පයක් විතරයි අහපව් දේව මනුස්ස වගේ හොඳ ආත්මයක් තුලට එන්නේ. අනිත් ඔක්කොම සතර අපායකට වැටිලා මේ සංසාර ගමන තුල අප්‍රමාදීව දුක් විඳිනවා. අපිටත් මේ මිය යන්නා වූ ආත්මයක් තුල යන්නේ කොහෙටද? කොයි වගේ තැනකටද අපි ගිහිල්ලා කොයි වගේ උප්පත්තියක් ලබයිද කියලා අපිට මේ මිනිස් ආත්මයක් තුල තීරණය කරන්නට පුළුවන් අවස්ථාවක් ලැබිලා තිබෙනවා. අපිට මෙදා ඒකේ යන්න තැන අපි කරන්නේ මොනවද කියන එකේ තීරණේ අපේ අතට ගන්නට පුළුවන් අවස්ථාවක් ලැබිලා තිබෙනවා. අන්න ඒක හොඳට සිහියේ තබාගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහමක් තුලින් අපි බලන්නට ඕන මේ ගමන තුල අපි මොන වගේ දෙයක් කරගත යුතුද කියලා. පින්වතුනි අර සතර අපායක් තුලට වැටෙන සත්වයන්ගෙන් අහපව් හොඳ ආත්ම භාවයක් තුලට එන්නේ අර කනකැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා හා සමාන පිරිසක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ කිව්වේ පින්වතුනි ගොවියෙක් වීසහන්න ගත්ත නගුලක් ඔය නගුලෙන් වැඩ අරගෙන ඔය නගුල දානව ඇලකට ඕක ඇල දිගේ ගසාගෙන ගිහිල්ලා ඔයකට වැටිලා ඔයක් තුලින් ගිහිල්ලා ගඟක් තුලට වැටිලා ගඟ තුලින් මහා සාගරයට ගිහිල්ලා සාගරය තුල අර සැඩ පහරට එහෙට මෙහෙට පැද්දී තිබෙන අවස්ථාවක් ඉන්නවා කියනවා. මහා සාගරය තුල කැස්බෑවෙක් ඔය කැස්බෑවා අවුරුදු 100කට එක වතාවයි මහා සාගරයේ ඉඳලා උඩට එන්නේ. ඔබ හිතන්න ඔය අවුරුදු 100කට සැරයක් එන කැස්බෑවයි අර සාගරය තුල හැම සැඩ පහරකටම එහෙට මෙහෙට පැද්දී තිබෙන අර වියගහයි එකට සම්බන්ධ වෙන්නට ඕන අර කැස්බෑවට ඔය සිදුරෙන් අහස පෙනෙන්නට. ඔබ දන්නේ ඒක කොච්චරනම් දුර්ලභ කාරණාවක්ද? ඒක කොයි වගේ අවස්ථාවක වෙයිද? කොයි වගේ කාලයක් යයිද කියලා. අන්න ඒ වගේ කියනවා අර සතර අපායක් තුලට වැටෙන්නා වූ පිරිසෙන් අහපව් ගොඩට එන්න වෙන්නේ. ඒ කියන්නේ සතර අපායක් තුලට වැටුණාට පස්සේ අප්‍රමාදීව දුක් විඳින්නට වෙනවා. අපි සතර අපායක් තුලට වැටෙන්න අකමැති නම් අපි අනිවාර්යයෙන්ම එක්ක සෝතාපන්න වෙන්නට ඕන, එක්ක නිවන් දකින්නටම ඕන. මේ ජීවිතයක් තුල එච්චරයි අපිට මේ උතුම් වූ මනුස්ස ආත්මයක් ලැබිලා තිබෙන්නේ. අනිවාර්යයෙන්ම පින්වතුනි එක්කෝ නිවන් දකින්නට එක්කෝ සෝතාපන්නවත් වෙන්න කියන එක බුදුහාමුදුරුවෝ පවසලා තියෙනවා. එහෙමවත් බැරි නම් අඩුම අනිවාර්යෙන්ම සීලයක් තමන්ගේ හදවතක් තුල තියාගෙන මිය යන්නටම ඕන. නැත්තම් මේ ලැබිච්ච අවස්ථාව ඔබට මගහැරෙනවා. ඒකෙන් කරගත්තු නැති දෙයක් වෙනවා. ඔබ හිතන්න අපි හිතනවා වයසට ගියාට පස්සේ පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙන්නනේ. ඔබ හිතන්න අපි අවුරුදු 40න් සිල් සමාදන් වෙන්න ගියොත් අවුරුද්දකට දවස් 12යි. ওই දවස් 12ට පෝයවල් 12යි. ওই 12ෙනුත් අපි යනවා උදේ 7ට සෑහෙන දුරට තමයි උපාසකම්ම කෙනෙක් 5:00 වෙනකන් ඉන්නේ. නැත්නම් 3:00 විතර වෙද්දී අනිවාර්යෙන් ගෙදර. ඔන්න ඕක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඕක තමයි සීලය කියලා අපි හිතන්නේ. ඔබ හිතන්න ඕක තුලින් අපිට සංසාර ගමනක් තුල නිවන් දකින්නට පුළුවන්ද? හොඳ ගමනක් යන්නට පුළුවන්ද කියලා. මොකද සීලය කියන එක තිබෙන්නට ඕනේ අපේ හදවතක් තුල හැම මොහොතක් තුලම. සීලය කියන එක අර පොයදාට ගිහිල්ලා පන්සලක් තුල සිල් සමාදන් වෙලා ඒක තුල ගත කරන එක නෙමේ. අපේ සීලය හදවතේ තියෙන්නට ඕන හැම මොහොතකම. අපි හුස්ම ගන්න හැම මොහොතක පාසාම. අන්න එහෙම ජීවත් වුණොත් තමයි අපි මැරෙන්නා වූ අන්තිම ආත්මයක් තුල හෝ අපිට හොඳ යහපත් සිතුවිල්ලක් හෝ එන්නේ නැත්නම් අපි දන්නවා අපි මොන දේ කරත් කොයි විදිහට ඉපදුනත්
අපි කොච්චරනම් මුදල් හෙව්වත් නැතත් අපි අනිවාර්යයෙන්ම ඉපදෙනකොට මරණය අරගෙන තමයි එන්නේ, මරණයටපත් වෙනවාමයි කියන එක. මේ සංසාර ගමන තුල කිසිම ප්‍රයෝජනවත් කිසිම ගමනක් ඇති දෙයක් නැහැ පින්වතුනි. සියලු දෙයක් තුලම තියෙන්නේ නැති වෙන ස්වභාවය. අර බුදුහාමුදුරුවෝ කියන්නා වූ දහම හැම ජීවිතයක් තුලම තිබෙනවා. අන්න ඒ නිසා අපේ ජීවිතයේ මේ ලැබිලා තිබෙන අවස්ථාවේ ඔබට අද මනුස්ස ආත්මයක් ලැබිලා තිබෙනවා. ඔබ හිතන්න ඔබට අද හන්දියක් ගානේ බුදු රූපයක් දකින්නට තිබෙනවා. රේඩියෝ එකක් ටීවී එකක් දාපු හැම මොහොතකම බණපදයක් ඇහෙන්නට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. අපි හිතනවා මේ තියෙන අපේ ලංකාව තුළ තිබෙනා වූ ආර්ථික තත්ත්වයක් එක්ක අපි අපරාධ මේ වගේ රටක් තුළ ජීවත් වුණේ අපරාධී පුදුනේ කියලා. නමුත් ඔබ හිතන්න කොච්චරනම් ඔබ පින් කරලා තිබෙනවාද මේ රට තුළ ඉපදෙන්නට. ඔබට අද දහමක් කියන එකක්, අද මේ පන්සලක් කියන එකක් හම්බෙලා තිබෙන්නේ යන්නේ ඒක තුළ. ඔබ හිතන්න කොච්චරනම් රටවල් තිබෙනවාද, කොච්චරනම් මිනිස්සු ඉන්නවාද මේ බුද්ධ ධර්මයක් කියන එකක් දන්නේවත් නැති. අන්න ඒ අතරින් ඔබ බොහෝම පින් කරපු සංසාර ගමනක් තුල පිනක් තිබෙන මිනිස්සු. අන්න නිසා මේ බුදුදහම තුලින් තමන්ගේ හදවතට ගන්නට ඕන. ඒ දහම අරගෙන තමන්ගේ සිතුවිලි හර විදිහට පාවිච්චි කරලා ඒක තුලින් මේ නිවන් මාර්ගය තුල යන්නටම ඕන. මොකද නැත්තම් අපි මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැති වෙනවා, අපරාධයක් වෙලා යනවා. ඒක නිසා අපි හිතන්න හොඳ නෑ වයසට ගියාම තව දවසකින් දෙකකින් ලබන සැරේ ගිහිල්ලා මේවා කරනවාද කියන එක හිතන්නේ නැතුව පින්වතුනි තමන්ගේ හද තුල තමන්ගේ සීලය තබා ගන්න. හැම මොහොතක් තුල මේ සීලය තුල ඔබ ජීවත් වෙන්න. අන්න එතකොට අර බුදුහාමුදුරුවෝ කියපු දහමක් තුල ඔබ ඉන්නවා. නැත්තම් අපි හිතනවා මැරෙන මොහොතේ හොඳ චේතනාවක් ආවොත් ඒ චේතනාව මත අපිට හොඳ ආත්ම භාවයක් තුල ඉපදෙන්නට පුළුවන් කියලා. ඔබ හිතන්න ඔබ කරන්නේම නරකනම්, ඔබේ හදවතේ තිබෙන්නේම නරකනම්, හදවත පිරිසිදු නැත්තම් අපි මැරෙන මොහොතක් තුල එහිද කරපු හොඳ පිනක් එන්නේ නැහැනේ. තරාජියකට පින්වතුනි හොඳයි නරකයි දැම්මොත් අර වැඩිපුරම බර වෙන්නේ මොකද්ද? හොඳ කරපු එකද නරක කරපු එකද කියලා බලන්නට ඕන. අන්න ඒ නිසා තමන්ගේ ජීවිතය තුල සීලය හදවතක් තුල තියාගන්නට ඕන. ඔබ හිතන්න අපි මරණ මොහොත තුල අපි මෙහෙම හිතමු උදාහරණයකට අරන් ඔබ තියනවා ඉඩමක්. ඔය ඉඩම මැද්දෙන් බෙදලා වැටක් ගහලා තිබෙනවා. ඒ වැට මැද්දේ තියෙනවා කොස් ගහක්. දැන් දෙපැත්තේ ඉඳලා අපේ අම්මලා දෙන්නෙක් බැන ගන්නවා කියලා හිතමු. මොකක් හරි හේතුවකට ඔය කොස් ගහේ කේස් එකකට ඕවා දැන් අපිට බලන්න පේන්න තියෙන දේවල් නේ. ඔය දෙපැත්තේ ඉඳලා බැන ගන්න අවස්ථාවක ඔබ හිතන්න එක අම්මා කෙනෙකුට දුක් ගාලා heart attack එකක් එනවා, අම්මා නැතුව යනවා. මොනවා වෙයිද? කොයි වගේ තැනක ඊළඟට ඉපදෙයිද? අනිවාර්යෙන් ওই කොස් ගහ තුල පෙරේතෙක් වෙලා අර අනුන් ගහන කෙල ජරාව කකා ওই කොස් ගහ ළඟට වෙලා බලාගෙන ඉන්නට වෙනවා. අන්න ඕක තමයි පින්වතුනි මේ සංසාර ගමනේ හැටි, මේ ජීවිතයක් තුල හැටි. අන්න ඒක හොඳට තේරුම් ගන්නට ඕන, තමන්ගේ මනසකට දාගන්නට ඕන. මොකද බුදුහාමුදුරුවෝ මේ ධමයක් තුලින් කියලා තිබෙන්නේ මහා ලොකු කාරණාවල් නෙමෙයි. තමන්ගේ නුවණින් තමන්ගේ හදවතට එන සිතුවිලි හරි අවබෝධයකින් ක්‍රියාත්මක කරන්නට කියනවා. මොකද අපේ හිතක් තුලට එනවා කියනවා පින්වතුනි සිතුවිලි මහා කන්දක්. ඔබ හිතන්න මෙහෙම හිතමු අපි සාමාන්‍ය අපි බෝම්බයකට අහු වුණා කියලා. එතකොට අපි මැරෙන්නේ ෂණිකව. අපි දන්නේත් නැහැ අපේ කැලී ටික විසික් වෙලා යනවා කියලා හිතමු. නමුත් පින්වතුනි ඔබ හිතන්න කඩුවක් අරන් අපේ බෙල්ල කැපුවා කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා අක්කර 100ක ඔබ වී හිටෙව්වා කියන්නේ. ඔය හිටවලා ඒ කපලා ඒකෙන් ගන්න ඵලදාවෙන් හම්බෙන වී ටික ගණන් කරන්න පුළුවන් කියනවා. අර මොහොත තුල තමන්ගේ හදවතට තමන්ගේ මොළයක් තුලට එන්නා වූ සිතුවිලි ගණන් කරන්නට බෑ කියලා හිතෙනවා. හිතන්න කොයි වගේ දෙයක්ද අපි ඒ වගේ මොහොතක් තුල මොන වගේ දෙයක්ද කල්පනා කරන්නේ කියලා. අන්න ඒ නිසා මේ ජීවිතේ අනිවාර්යයෙන්ම බුදුහාමුදුරුවෝ කියලා තිබෙනා වූ දහමක් තුලට තමන්ගේ ජීවිතය යොමු කරගන්නට ඕන. ඒක තුලින් අපි සංසාර ගමනක් ගැන බලාපොරොත්තු වෙන්නට ඕන. අද ඔබට මේ ලැබිලා තිබෙන හැම දෙයක්ම අපි හිතමු අපිට අද එක බත් ඇටයක් එක වේලක් හම්බෙලා තිබෙනවා කියලා.
අන්නේ බත්තටේ හරි ඔබට හම්බෙන්නේ ඔබ සංසාරයේ දන් දීපු හින්දා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. අපි හිතනවා පිට කෙනෙක් සාමාන්‍ය අපි හිතමු රුපියල් 1000ක 1500ක සරප්පු දෙකක් දානකොට ඕක දැක්කාම අපේ හිතට එනවා අපි ඊට වැඩිය රුපියල් 2000ක 2500ක දෙකක් ගත්තා නම් හොඳයි කියලා. නමුත් ඔබ හිතන්න ඔබට තියෙන්නේ 300 දෙකක් නම් අද මේ ලංකාව තුල කොච්චර ඉන්නවද ඔය 300ටවත් සරප්පු දෙකක් දාගන්න බැරි මිනිස්සු. සරප්පු දෙකක් කවදාවත් දැකලා නැති මිනිස්සු. රුපියල් 100ට හරි සරප්පුවක් බලාපොරොත්තු වෙන හිතන මිනිස්සු. අන්න එතකොට අපිට මේ සංසාරේ ලැබිලා තිබෙන්නේ අපි දන් දීපු විදිහට තමයි. අන්න නිසා අපිට ඒවා හොඳ පැත්තකින් ඕන නම් අපි කරන්නට ඕනේ මේ ජීවිතයක් තුළ දන් දෙන එක. නැතුව පිට කෙනෙක් වියදම් කරන්නා වූ මුදල්වත් ඒ මිනිස්සු ජීවත් වෙන විදිහවත් බලලා ඒ මිනිස්සුන්ට ඉරිසියා කරලා තමන්ගේ හදවතක් අපිට සිදු කරගන්නවාට වැඩිය කරගන්නට ඕනේ. ඒව දැකලා සතුටු වෙලා මේ මිනිස්සයා මේ සංසාරේ කොච්චරනම් පින් කරලා තිබෙනවාද? ඒ පින නේද මේක කියලා තේරුම් අරගෙන අපේ සංසාර ගමනට පින එකතු කරගන්න එක. නමුත් අපි කරන්නේ අර වැරදි අවබෝධය අරගෙන තමන්ගේ සිතුලියම විනාශ කරගන්න. මොකද අපේ බෞද්ධ මිනිස්සුන්ගෙන් පරිගන්නේ ඩිපොසිට් දාලානේ නේ. අර පොලිය අපි සල්ලි ගිහිල්ලා බැංකුවේ දාලා ඒ බැංකුවේ සල්ලි වලින් ජීවත් වෙනවා වගේ මිනිස්සුන්ගෙන් පරිගන්නේ ඩිපොසිට් දාලා වගේ තමයි. මොකද අපිට ඇහිලා තිබෙනවා ඔබට ඇහෙනවා මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට ඇහිලා නැද්ද? ඔබට මට ගහන්න බැරි වුණොත් මම ලබනාත්මේ ණයෙක් වෙලා හරි ඇවිල්ලා ඔබට ගහනවා කියන මිනිස්සු ඇහිලා දෙනවා. බලන්න කොච්චරනම් යත සිතුවිල්ලක්ද? එක්ක හිතපිය රජෙක් වෙලා ඇවිල්ලා මම ඔබට දඬුවම් කරනවාවත් කියලා නෑ. අර ලැබිලා තිබෙන මනුස්ස ආත්මේ සතර අපායක් තුලට වැටිලා සත්වයක් වෙලා ඇවිල්ලා පලිගන්න. අන්න ඕවා තමයි බුදුහාඳුරෝ කියලා තිබෙන්නේ. අපි සතර අපායක් තුලට වැටෙන්නා වූ යන ගමනක් තුල තමන්ගේ හදවතක් තුලින් කරගන්නා වූ වැරදි අන්න ওই වැරදි නිසා ওই සිතුවිලි නිසා අපි පාපයටමයි පින්වතුනි වැටෙන්නේ. අන්න ඒ නිසා මේ ජීවිතයක් තුල ලැබිලා තිබෙනා වූ හැම දෙයක්ම අපිට තිබෙන්නේ පොඩි දෙයක්ද ලොකු දෙයක්ද හිතන්නට එපා. ඒ ලැබිලා තිබෙන්නේ අපේ ජීවිතයක් තුල අපි දන් දීපු විදිහට අපේ දාන පාරමිතාව කොච්චරයිද කියලා හිතලා සංසාර ගමනට මේක එකතු කරගන්න එක තමයි හොඳ. මොකද ඔබ හිතන්න අද බුදුහාමුදුරුවෝ නැහැ. බුදුහාමුදුරුවෝ නැති වෙලා අවුරුදු 2600ක් විතර. එතකොට අද දලදා මාලිගාවට ගියොත් දලදා මාලිගාවේ දවස ගානේ කොච්චරනම් බුද්ධ පූජා තියනවාද? අපි අද රුවන්වැලි සෑය ළඟට ගියොත් කොච්චරනම් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් බුද්ධ පූජා තියනවා. එක දවසක් තුල ඔබ හිතන්නේ අපේ ගෙවල් කීයක නම් ලංකාව තුල විතරක් දවසකට බුද්ධ පූජා තියෙනවා ඇත්ත. ওই මැටි පිළිම වළඳනවද නැහැ? ඇයි බුදුහාමුදුරුවෝ එදා දීපු දාන පාරමිතාව තමයි පින්වතුනි තාමත් ලැබෙන්නේ. අන්න ඒ නිසා අපේ ජීවිතයක් තුළ අපි කරන්නට ඕනේ දාන පාරමිතාව බුදුහාමුදුරුවෝ පෙන්නලා තිබෙන්නේ හැම දෙයක් තුළම දානය තමයි ඉස්සර කරලා. ඒ නිසා දානය කියන එක බොහොම වැදගත් තමන්ගේ සංසාර ගමනට. ඒ දානය ගැනත් ඔබ හොඳ අවබෝධයක් තිබෙන්නට ඕන. දන් දෙන්නේ කාටද? දන් දිය යුත්තේ කොහොමද? අපේ මනස කොයි වගේ තිබිය යුතුයිද කියන එක. ඔබ අද තෝරාගෙන තියෙන උතුම් වූ මහා සංඝරත්නය. ඔබ හිතන්න අපි හිතමු අපේ පත්‍ය පහසුකම් වෙනුවෙන් අපි 7-9ක් ගෙදරට වඩම්මනවා කියලා. ඔබෙන් හෙට හවසට කවුරු හරි ඇවිල්ලා අහනවා ගෙදරට අම්මා වෙනුවෙන් දානයක් දුන්නා නේද? ඔබ දානය දුන්නේ කොහොමද කියලා ඔබෙන් ඉස්සෙල්ලාම ඔබ කියන්නේ මොකද්ද? හොඳට හිතලා කියන්න. අපි 7-9ක් වෙනුවෙන් දානය දුන්නා කියලා කියනවනේ. පින්වතුනි 7-9යි කියපු ගමන් ওই දානේ පෞද්ගලික දානයක් බවට පත් වෙනවා. ඔබ හාමුදුරුවන් වහන්සේලා 7-9කට දීපු දානයක් බවට පත් වෙනවා. එතකොට ලැබෙනා වූ ආනිසංස ප්‍රමාණය අඩු වෙනවා. මොකද ඔබ දීලා තිබෙන්නේ පෞද්ගලික දානයක් 7-9කට විතරයි. අන්න ඔබ කියනවා නම් අපි උතුම් වූ මහා සංඝරත්න වෙනුවෙන් දානයක් දුන්නා කියලා. එතකොට ඔය දානය එදා බුදුහාමුදුරන්ගේ කාලය තුල වැඩ හිටපු ආනන්ද නන්ද රාහුල මහා රහතන් වහන්සේලාටත් ඒ උතුම් බුදුහාමුදුරන්ටත් මේ වර්තමානයක් තුල වැඩ ඉන්නා වූ මහා සංඝරත්නයටත් අනාගතයේ පහළ වෙන්නා වූ සියලුම මහා සංඝරත්නයටත් අයිති වෙනවා. අන්න එතකොට ඒ ලැබෙනා වූ ආනිසංස ප්‍රමාණය
මහත්ඵල මහානිසංස බවට පත් වෙනවා. අන්න ඒ නිසා තමන්ගේ සිතුවිලි අනිවාර්යයෙන්ම හරි අවබෝධයක් තුල තිබිය ගත යුතුමයි. දවසක් බුදුහාමුදුරුවෝයි ආනන්ද හාමුදුරුවෝයි පින්වතුනි දානේ වළඳන අවස්ථාවක බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ගේ පාත්‍රයට එක බත් පිටක් ගුලි කරලා දානවා. ඔය මොහොතේ ආනන්ද හාමුදුරුවෝත් බුදුහාමුදුරන්ගේ පාත්‍රයට එක බත් පිටක් දානවා. දාලා බුදුහාමුදුරුවෝ අහනවා ආනන්ද හාමුදුරන්ගෙන් ආනන්දය අපි මේ දීපු දානේ වැඩිපුරම ආනිසංස තිබෙන්නේ ඔබටද මටද කියලා. මට පින්වතුන් කියන්න අර දීපු දානේ ආනිසංස වැඩිපුර තියෙන්නේ කාටද? බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට දීපු බත් පිටේද ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට දීපු බත් පිටේද? සරල කාරණාවක්. බුදුහාමුදුරුවෝ විසින් ආනන්ද හාමුදුරන්ට දීපු දානේද ආනන්ද හාමුදුරුවෝ විසින් බුදුහාමුදුරන්ට දීපු දානේද වැඩිපුරම ආනිසංසයක් ලැබෙන්නට ඇත්තේ. අපේ හිතට එන්නේ අපි හිතක් තුළට අනිවාර්යෙන් එන්නේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට දීපු දානය තුළ ලොකු පිනක් ජනිත වෙන්නට ඕනා කියන එක. අන්නේ විදිහටම ආනන්ද හාමුදුරුවෝත් එදා බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේට දීපු දානේ තමයි වැඩිපුරම පිනක් ආනිසංස ප්‍රමාණයක් තිබෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කියනවා නෑ ආනන්ද මේ දානය තුළ දන් දීම තුළ අත්හැරීම ගැන වැඩිපුරම අවබෝධයක් තිබෙන්නේ මට. මේ සංසාරේ දන් දීම ගැන වැඩිපුරම දන්නේ මම. අන්න ඒ නිසා මේ දානේ වැඩිපුරම ආනිසංස ප්‍රමාණයක් ලැබෙන්නේ මට කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට ඔබ හිතන්නට ඕන දානේ වැඩිපුරම ආනිසංසයක් ලබන්නට නම් තමන්ගේ මනසට හොඳ අවබෝධයකුත් හොඳ සිතුවිල්ලකුත් ඒක ගැන හරි ක්‍රියාත්මක වෙන සිතුවිලි ක්‍රියාත්මක කරවන්නට ඕනෝද. එතකොට අපි ඒක ගැන කොච්චර සතුටු වෙනවාද? අපි දන් දීලා දානය තුල තමන්ගේ සිතුවිලි කොච්චරනම් සතුටටපත් කරනවාද කියන එක තමයි පින්වතුනි පිනක් බවට පත් වෙන්නේ. අපි ඔන්න ඔය පින තමයි අර මිය යන්නා වූ සියලු දෙනා කෙරෙහි අනුමෝදන් කරන්නේ. අන්න ඒ නිසා තමන්ගේ හදවතක් තුල තියාගන්නට ඕන අපි හිත දානය දෙන්නේ උතුම් වූ මහා සංඝ රත්නය වෙනුවෙන් කියන එක. අන්න එතකොට තමයි අර ඔබ හිතන්නා වූ දානයේ ආනිසංස හරි විදිහට ඔබට ලැබෙන්නේ. අන්න ඒ නිසා දානය කියන්නේ අපේ සංසාර ගමනේ කරගන්නටම ඕන පාරමිතාවක්. මොකද බුදුහාමුදුරුවෝ පාරමිතා අතරත් ඉස්සෙල්ලාම දාන පාරමිතාව තමයි ඉෂ්ට කරන්නේ. පින්වතුනි අපි හිතනවා දන් දෙන්නට සල්ලි ඕන. දන් දීමට නම් නැත්තම් කරන්නට බෑ කියලා. ඔබ මේ ජීවිතයක් තුළ එක දවසකට 3 වේලක් කනවා නෙමෙයි. ඔය කාලා පිඟාන හොදන මොහොතේ ඔබ හිතන්නේ අර ඉඳුල් වතුර ටික යම්කිසි සත්වයකට ආහාරයක් වේවා කියලා. මොකද ඔබට පෙනෙන්නේ නැති අපි දන්නේ නැති මේ පස තුළ ඉන්නවා පින්වතුනි අප්‍රමාණ සත්තු ඔය ඉඳුල් වතුර ටික විතරක් කාලා ජීවත් වෙනවා. අන්න ඒකත් පින්වතුනි දානයක්. අන්න ඒ විදිහට අපිට කොච්චරනම් අපේ සිතුවිලිත් එක්ක දන් දෙන්නට පුළුවන් නේ. අපි දකින හැම පින්කමක්ම අපේ දෑසින් හරි අවබෝධකින් දැකලා අපිට පින් සිද්ධ කරගන්නට පුළුවන්. අන්න ඒ නිසා අනිවාර්යයෙන්ම දානය තුල තමන්ගේ හිත පිහිටවාගෙන දානය දිය යුතුයි. පින්වතුනි තව බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ බුදුහාමුදුරුවෝයි තව මහරහතන් වහන්සේ නමකුයි වඩිනවා පින්දපාතේ. ඔය පින්දපාතේ වඩින්නේ මහා දුෂ්කර ගමකට දුෂ්කර පාරක් තුල බුදුහාමුදුරුවෝයි අර මහරහතන් වහන්සේ පින්වතුනි දානය කෙරෙහි අර ගම්මානයට වඩිනවා. එදා පින්වතුනි ඔය ගමේ කිසිම පුද්ගලයෙක් නැහැ. ගමේ ඉන්න සියලුම මිනිස්සු වෙන ගමක තිබෙන්නා වූ සැනකෙළියක් සඳහා ඒක බැලීම සඳහා පිටත්ව ගිහිල්ලා බුදුහාමුදුරුවෝ යන මගදී පින්වතුනි දකිනවා ඈත ඉඳලා බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්න ඉරිච්ච ඇඳුම් කඩදාසි ඇඳන් ඉන්න මහා පිරිසිදු මිනිස්සෙක්. බුදුහාමුදුරුවෝ මේ මිනිස්සයා දිහා බලලා අර යන්නා වූ මහරහතන් වහන්සේ එක්ක මදකට අර යන ගමන නවත්තලා අර මිනිස්සයා දිහා බලාගෙන ඉන්නවා. පින්වතුනි මේ මිනිස්සයා එක පාරට බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ පාත්‍රයේ තුලට යම්කිසි දෙයක් දාලා වඳින්නේවත් නැතුව නික්ම යනවා. අන්න එතකොට අර බුදුහාමුදුරුවෝ එක්ක වැඩිය මහරහතන් වහන්සේ අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවනේ ඇයි අර මිනිස්සයා වඳින්නේවත් නැතුව යන්නේ කියන එක.
අන්න පින්වතුනි බුදුහාමුදුරුවෝ ඒ කාරණාව පහදා දෙනවා. එදා පින්වතුනි අර ගම තුල කිසිම කෙනෙක් නැහැ. අර බුදුහාමුදුරුවෝ දිහා බලන් ඉන්න මිනිස්සයා තමයි ඒ ගමේ කුණු අයින් කරන, කසල අයින් කරන පුද්ගලයා. ඔය මිනිස්සයා විතරයි එදා ගම තුල ඉන්නේ. ඔය මිනිස්සයාට පින්වතුනි එක දියණියක් විසින් යන්නට කලින් යම්කිසි කැවිලි තුනක් කොළ තුන කොතලා දෙවි. අර මිනිස්යාට දීලා යනවා මොකද මෙයා කන්නේ අනුන්ගෙන් ජීවත් වෙන්නේ අනුන්ගෙන් අපි ගියාට පස්සේ කොහොමද කන්නේ කියන එක හිතලා. අන්නේ කැවිලි දෙකෙන් එකක් තමයි බුදුහාමුදුරන්ට අර මිනිස්යා පූජා කරන්නේ. ඒ පූජා කරලා වඳින්නේවත් නැතුව නික්ම යනවා. බුදුහාමුදුරේ කාරණාව පහදා දෙනවා. එදා අර බුදුහාමුදුරෝ එක්ක ගිය මහරහතන් වහන්සේ බුදුහාමුදුරන්ගෙන් අහනවා බුදුහාමුදුරනේ අර මිනිස්සයා මොකද දුර තියලා ඔබ වහන්සේ දැකලා නතර වෙලා බලන් හිටියේ කියන කාරණාව. බුදුහාමුදුරුවෝ කියනවා අර මිනිස්සයා පින්වතුනි බුදුහාමුදුරන්ව දැක්කාට පස්සේ තමන්ගේ හදවතට ආවා කියලා අද මේ ගම තුල කවුරුත් නැහැ. බුදුහාමුදුරන්ට දානය හම්බෙන්නේ නැහනේ කියලා බුදුහාමුදුරුවෝ ගැන බොහෝම අනුකම්පාවක්. ඒ අනුකම්පාව ආවාට පස්සේ මොහුගේ හිතට එනවා උන්වහන්සේට පූජා කරන්නට යමක් මංගාව තිබෙනවාද කියලා. අන්න එතකොට මතක් වෙනවා අර කැවිල්ල. ඊට පස්සේ මොහු මේ කැවිල්ල අතට අරගෙන කල්පනා කරනවා මම බොහොම අපිරිසිදු මේ ගම තුල කසල අයින් කරන මිනිස්සයා මගෙන් බුදුහාමුදුරුවෝ දානීය ගණීත කියන එක. අන්න බුදුහාමුදුරුවන්ට ඕක පින්වතුනි ඉර්ධි බලෙන් පේනවන්නේ ඒ මොහොතේ තමයි බුදුහාමුදුරුවෝ තමන්ගේ සිවුර එක පැත්තකින් පොඩ්ඩක් අයින් කරලා පාත්‍රයේ අර මිනිස්සයාට පේන්නට හරි ගැස්සුවා කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. බලන්න එතකොට තමයි අර මිනිස්සයා ඒක තේරුම් අරගෙන අර රස කැවිල්ල පාත්‍රයට දාලා වඳින්නේවත් නැතුව නික්ම යන්නේ. ඔබ හිතන්න එතකොට අර මිනිස්සයා දානයක්වත් පිනක්වත් තමන්ගේ ජීවිතයක් තුළට ලැබෙන්නා වූ දෙයක් ගැනවත් හිතලා අර දානය දුන්නේ නෑ. ඔහු දානය දෙන්නේ පින්වතුනි අර තමන්ගේ හදවතට ආපු අනුකම්පාව නිසාම පමණ. අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මොහු ටික කාලයක් තුල ජීවත් වෙලා යම්කිසි හෘදයාබාධයක් ඇති වෙලා මිය ගිහිල්ලා මේ සංසාර ගමනේ උතුම් වූ මනුස්ස ආත්මයක් ලැබලා උතුම් වූ නිර්වාණය අවබෝධ කරගත්තා කියන එක ඔබ හිතන්න. එතකොට ඔහු දීපු දානය තුල ඔහුට නිවනත් අත් කරගන්නට ඒ දානය එච්චර ප්‍රබල වුණා නම් ඔබ හෙට දෙන්නා වූ දානය කොච්චර ප්‍රබල වෙන්නට ඕනාද? ඔබ ඒක කොච්චර සතුටෙන් හදනවාද? කොච්චර පිරිසිදුව හදනවාද? ඔබ ඒකට කොච්චරනම් මහන්සි වෙනවාද? අන්න ඒක හොඳට තමන්ගේ මනසට අරන් ඒ දානය තුල තිබෙන්නා වූ ඒ කුසල් ගැන හිතලා ඒ දානය පූජා කරන්නට ඕන. අර කසල අයින් කරන, කුණු අයින් කරන කිසි පිරිසිදුවක් නැති ජීවිතයකට කිසිම අලංකාරයක් නැති පුද්ගලයෙක් එහෙම දානයක් තුල නිවන් දකින්නට පුළුවන් නම් ඔබට මේ දෙන්නා වූ දානය තුල කොයි වගේ ආනිසංස ප්‍රමාණයක් ලබන්නට පුළුවන්ද? කොයි වගේ ආනිසංස ප්‍රමාණයක් අනුමෝදන් කරන්නට පුළුවන්ද? අන්න ඒවා හොඳට තේරුම් අරගෙන දානය දිය යුතුයි. අන්න එතකොට තමයි අපිට ලොකු කුසලයක් රැස් වෙන්නේ. අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබෙනා වූ ඒ උතුම් දහම තුල තමන්ගේ හදවත බොහෝම හොඳට පිහිටවාගෙන මේ දහම තුල හරි ගමනක් ගිහිල්ලා මොකද ඔබ හිතන්න ඔබට පන්සිල් පද 5 රැකගෙන ජීවත් වෙන්නට පුළුවන් නම් මේ ජීවිතයක් තුළ අකුසල් වීම නවත්වා ගන්නත් තමන්ගේ පින වඩා වර්ධනය කරගන්නටත් පුළුවන්. මොකද ඔබට එක සිල්පදයක් කැඩුනොත් ආයේ සමාදන් වෙන්නට පුළුවන්. මේකත් ලොකු පිනක්. හාමුදුරුවෝ කෙනෙකුට එහෙම බෑ පින්වතුනි. සාමණේර ළමයෙකුට හාමුදුරන් වහන්සේ කෙනෙකුට සිල්පද 10ක් තිබෙනවා. ওই සිල්පද 10න් එකක් කැඩුනොත් අර 10 ඉතුරු 9ම කැඩෙනවා. මහරහත් මේ උපසම්පදා භික්ෂුවකට 330ක් විතර සිල්පද තිබෙනවා. ওই සිල්පද වලින් එකක් කරනාට පස්සේ අනිත් ටික එකෙන් එක කැඩී යනවා. නමුත් ඔබ සමාදන් වෙන පංචශීලය තුල ඔබ එකක් කැඩිලා ඒක සමාදන් වුණත් ඔබට තව පිනකුත් අනුමෝදන් වෙනවා. අන්න ඒ නිසා තමන්ගේ ජීවිතයේ හැම මොහොතක් තුලදීම මේ උතුම් වූ බුදුහාමුදුරුවන් කෙරෙහි කැප කරලා උන්වහන්සේට ජීවිත පූජාවක් වශයෙන් පූජා කරලා ජීවත් වෙලා අපි මේ සංසාර ගමනක් තුළ අනිවාර්යයෙන්ම කොයි ආත්මීය භාවයක තුලදී හෝ නිවන් දකින්නට ඕන. මොකද
අම්මා මිය ගියා වගේම අපි මේ ඉන්න සියලු දෙනාටත් කොයි මොහොතේ හෝ මිය යන්නට වෙනවා. ඒක සත්‍යයක්. මොකද අද මේ බණ කියන මම යන මගදී මිය යන්නට පුළුවන්. අද මේ ඉන්නා වූ කවුරු හරි කොයි මොහොතේ හෝ මිය යන්නට පුළුවන්. ඒක තමයි මේ ලෝක ස්වභාවය. ඒක තමයි ලෝකයේ තිබෙනා වූ සත්‍ය. අන්න ඒ නිසා මරණය කොයි වෙලාවෙ කොයි මොහොතක් තුල කොයි විදිහට එයිද දන්නේ නැහැ. නමුත් අපි දන්නවා ඒ බව ඉන බව. අන්න ඒ නිසා Tamanට ලැබිලා තිබෙනා වූ ජීවිතයක් තුල හැම තප්පරයකම කරගන්නට පුළුවන් උතුම් පුණ්‍ය කර්මයන් කළා Tamanගේ ජීවිතයක් තුළ කුසල්ම රැස් කරගන්නට ඕන. අන්න එතකොට තමයි මේ ජීවත් වෙලා ඉන්නා වූ අපි සියලු දෙනාටම ඊළඟ ආත්ම භාවයක් තුළ හරි ගමනක් යන්නට හරි තැනකට යන්නට පුළුවන්. ඒ නිසා සතර අපායක් තුළට වැටෙනවාට වැඩිය අඩුම Tamanගේ හිත තුළ සීලයවත් සමාදන් කරගෙන ඒ සීලය තුළ හෝ හිත තියාගෙන මේ යන්නට ඕන. නැත්තම් අනිවාර්යයෙන්ම අපිට පෙනෙනවා සත්තු කොච්චරනම් දුකක් විඳිනවාද නේද මේ සංසාර ගමන. අපිට ඒකාත්ම භාවයක් විතරයි පෙනෙන. අනිත් ඒවා කොච්චරනම් දුක් විඳිනවාද. අන්න ඒ නිසා හොඳට තේරුම් ගන්නට ඕන. බුදුහාමුදුරුවෝ කියලා තියෙන ධහම තුල අපිට කොයි වගේ දෙයක්ද දේශනා කරලා තිබෙන්නේ. ඒ දේශනාවන් තුල තිබෙන්නේ මොකද්ද කියන එක. මොකද අපි හිතනවා මිය ගියාට පස්සේ තමයි නිවන කියන එක අවබෝධ වෙන්නේ කියලා. මොකද අපි බැනර් එකකුණත් ගහන්නේ මිය ගියාට පස්සේ නම ගැහුවා නිවන් සම්පත් ලැබේවා කියලා. පින්වතුනි මරණාට පස්සේ කවුරුත් නිවන් යන්නේ නැහැ. නිවන් දකින්නත් බෑ. නිවන තියෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලයක් තුළදී අපිට ලබන්නට පුළුවන් එකක්. අන්න ඒ නිසා නිවන මේ ජීවත් වෙලා ඉන්න කාලය තුළ මිසක් මරණාට පස්සේ කිසිම කෙනෙකුට හම්බෙන්නේ නැහැ. අපි අර නිවන් යන්න කියලා ගහන මිනිස්සයා සතර අපායක් තුළට වැටිලා කොහේ හරි දුක් විඳිනවා වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා හොඳ අවබෝධයක් බුදුදහම ගැන තිබිය යුතුයි. ඒකේ අවබෝධය තුළ වැඩ කර යුතුයි. අන්න එතකොට අපිට උතුම් ආනිසංසයන් ලබාගෙන මේ සංසාර ගමන යහපත් විදිහට ඉවර කරන්නට පුළුවන්. අන්න පින විතරයි අපේ ජීවිතයක් තුළට වැදගත් වෙන්නේ කියන එක තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. අන්න ඒ නිසා තමන්ගේ අම්මා ඉස්සර වුණා පමණයි අපි ටිකක් පහ වුණා පමණයි කියලා තමන්ගේ හදවතක් තුළට දාගෙන මේ ජීවිතයක් තුළ අපි මලක් පූජා කරනවා නම් ඒ මලෙන් හෝ අම්මාට පුණ්‍යානුමෝදනාවක් කරන්නට පුළුවන්. ඒ දේ කරලා ඒ ලබන්නට පුළුවන් පින විතරක් අනුමෝදන් කිරීමම පමණයි අම්මටත් වැදගත්. ඒක ඔබටත් එච්චරයි වැදගත්. ඒ නිසා ඒ කටයුතු යහපත්ව කරගෙන ඒ මියගිය අම්මාට මෙවන් පින්කම් කරලා මේ සංසාර ගමන තුල මේ වගේ පුණ්‍යානුමෝදනාම කරන්නට අන්න නිසා මේ කරගත්තු සියලුම පින් ඒ මිය යන්නට යෙදුණු තමන්ගේ මෑණියන්ට අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් මේ සංසාර ගමනක් තුල මේ තිබෙන්නා වූ සම්බුද්ධ ශාසනයක් තුලම උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා, වාසනාව වේවා, වාසනාම වේවා කියලා සාදු කියමු. තවද ඔබ නමින් යම් කිසි කෙනෙක් මිය ගිහිල්ලා පින් බලාපොරොත්තුව ඉන්නවා නම් ඒ සියලු දෙනාටද මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නා වූ තුන්තරා බෝධියකින් එක් බෝධියකට පැමිණ උතුම් වූ නිර්වාණයම අවබෝධ කරගනිත්වා කියලා සාදු කියමු. තවද දෙවියන්ටද මේ පින වේවා. දෙවියෝ උතුම් වූ නිර්වාණයම අවබෝධ කරගනිත්වා කියලා සාදු කියමු. අද මේ පැමිණලා ඉන්නා වූ ඔබ සියලු දෙනාටත් මේ ලෝකයක් තුල සිටින්නා වූ සියලුම මිනිසයන්ටත් මේ ලෝකයක් තුල ඉන්නා වූ සියලුම සත්වයන්ටත් අපි මේ අනන්ත සංසාරයක් තුල කරගත්තා වූ සියලුම කුසල් අනුමෝදන් කරමි. අනුමෝදන්ම වෙත්වා. අනුමෝදන්ව ඒ සියලු දෙනා උතුම් වූ නිර්වාණයම අවබෝධ කරගනිත්වා කියලා සාදු කියමු. ඔහොම දෙමව්පියන්ටද වන්දනා කරමු. දස මාසේ පුරේ කත්වා ආයුදීනං වස්ස මාතු පාදං මවුර දාරා මෙලොවට පිහි කරන විට අම්මා හෙළුවේ නැත දුක් වේ
කාඳුළු කැට සෙනෙහස කැටි කෙරුව සතුටින් පාපුව යට අම්මේ ඔබේ සුවඳ පාරසතු මාලකී මාට උධිකාරෝ අලින්ගිත්වා තුම්බිත්වා පිය පුතකං රාජමජ්ජන් සුපත් නැති බැරි කාමක් මාට නොදැනෙන නියාවෙනි දුක් කරදර මැදින් මා හැදු දායාවෙනි හොඳ දරුවෙකු වෙන්න මට දුන් ඕ ආමිනි ඔබ පායුග වන්දිමි ආදර පියාණනි සාදු කියමු ඔම වැඳගමු අජවාදන සීලිස නිච්ඡන්නන්තහ පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු